ITN නාලිකාවෙන් විකාශනය වුණ ජනප්‍රියම ටෙලි නිර්මාණයක් තමයි නෙතු කියන කතාව. ඉතින් මේ නෙතු කියන කතාවේ ප්‍රධානම චරිතය ඉදිරිපත් කරේ දිනුෂා සිරිවර්ධන. ඉතින් ඇය ඉන්දියාවේ ජනප්‍රියම නිලියක් වන ඓශ්වර්යා රායිට ගොඩක් සමාන නිසා ඇයට පුංචි ඓශ්වර්යා කියලත් ලංකාවේ මිනිස්සු කියනවා. ඉතින් අද දවස දිනුෂා සිරිවර්ධනට නම් ඉතාමත් විශේෂ දවසක්. ඒ අය විවාහ වෙලා අදට වසර 9ක් ගත වෙච්ච නිසා තමයි. ඉතින් මේ වෙනුවෙන් දිනුෂා තමන්ගේ Facebook ගිණුමේ මෙන්න මේ විදියට සඳහන් කරලා තියෙනවා. උපුටා ගැනීම. අපි විවාහ වෙලා අදට අවුරුදු 9ක්. අද මේ තැනට ආවම හිතෙනවා කාලය කොච්චර ඉක්මනට ගියාද කියලා. කාලය ගියත් ඔයාත් අපේ පුංචි දුවත් එක්ක ගත කරන මේ ජීවිතේට මට ලස්සනම තෑග්ගක්. හොඳ දවස්වලත් අමාරු දවස්වලත් අපි එකට හිටියා. එකට hina වුණා. එකට ජීවිතය ඉගෙන ගත්තා. තවමත් අපේ හීන ටික ටික එකට ගොඩ නගා ගන්නවා. අදේ හීන අතරින් ලස්සනම හීනය වෙලා අපේ පුංචි දුව අපේ ලෝකය සම්පූර්ණ කරා. ජීවිතේ හැමදේම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ කියලා මන් දන්නවා. ඒත් පර්ෆෙක්ට් වෙන්නේ අපි එකට ඉන්නකොට. උපුටා ගැනීම අවසන්. ඉතින් ඔයා දිනුෂා සිරිවර්ධනට ආදරය කරන රසිකයෙක් නම් වීඩියෝ එකට ලයික් කරලා ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.